අපේ කයේ තියෙන ධර්මතාවයක් නම් නොමේ කිව්වේ ඒකයි. මේක ටිකක් ගැඹුරුයි. එක මේ කතාව මේ සිතක් කොහොමද හැදෙන්නේ කියලා මේක චිත්තානුපස්සනාව වඩනකොට අපි ඔබට කිව්වා සතර හතිපට්ඨානය තුල ඒ චිත්තානුපස්සනාවේදී එක්වර එක සිතයි උපදින්නේ. ඔබ දැන් දෙයක් දැක්කොත් ඔබට උපදින්නේ වර්ණය විතරයි. ඔබට ශබ්දයක් ඇහෙනකොට වර්ණය නෙමෙයි ඔබේ ප්‍රකට වෙන්නේ ශබ්දේ. එක්වරකට හටගන්නේ එක සිතයි. ඒක ඊටාම වැදගත් කාරණාවක්. මේ සිතක් හටගෙන නිරුද්ධ වෙලා ඊගව සිත හටගන්නේ. ඒ සිත හටගෙන නිරුද්ධ වෙලා ඊගව සිත හටගන්නේ. එක් වරකට එහෙමනම් එක ආයතනයයි පහළ වෙන්නේ. අනෙක් ආයතන වැහිලායි තියෙන්නේ. ඒ කියන්නේ ඒවා සාසවයි මේක ආසවයි. ආයතන අනෙක් ආයතන වැහිලා තියෙන ආයතන ඒ කියන්නේ ඉපදීම